us by moonlight, stars in your eyes. They were shining like none of them could be mine. හයි කොහමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා. අද vlog එක මම ගෙනාවේ home vlog එකක්. මොකද මම කලින් post එකක් දාලා ඇහුවා ඊළඟට shopping එකක්ද එහෙම නැත්නම් home vlog එකක්ද ගේන්න ඕනි කියලා. එතන තිබ්බ comments වලින් ගොඩක් අය කියලා තිබ්බ home vlog එකක් කියලා. ඉතින් මම මගේ life එකෙන් දවස් දෙකක vlog එකක් තමයි මේ ගෙනාවේ. vlog එක edit කරාට පස්සේ ගොඩාක් දිග වුණා. ගොඩාක් වෙලාව තිබුණ හින්දා මං හිතුවා ඔයාලට එක දිගට බලන්න හැමෝම කැමති නැහැනේ. ඒක නිසා මම vlog එක parts දෙකකට තමයි ගේන්නේ. ඉතින් අද මගේ දවස් දෙකෙන් පළවෙනි දවස. අද ටිකක් කම්මැලි දවසක්. විශේෂ දේවල් නැහැ. හැබැයි realistic දවසක්. සාමාන්‍යයෙන් මගේ normal දවසක් ගෙවන විදිය තමයි මේ. ඉතින් අද breakfast එකට අපි මං ආසම දෙයක් කන්නේ. ඔයාලට මම කලින් පෙන්නුවා මම පාන් වල butter ගෑවා. ඉතින් butter ගාලා මෙහෙම pan එකේ තියලා තිබ්බා. ටෝස්ට් වෙන්න. ටෝස්ට් එකේ හදන්නත් පුළුවන්. ඒත් හැබැයි මෙහෙම හැදුවම මේක ඊට වඩා රසයි. ඒ අතරේ අපේ අම්මා හදන්නේ මේ නිවිති ඔම්ලට් එකක්. ඔලිව් තෙල් රත් වුණාට පස්සේ ඒකට නිවිති දාලා ඊට පස්සේ පිත්තරයක් දාගන්නවා. මේක මාරම රසයි. උදේට ගොඩක් ගුණයි. උදේට දවස පටන් ගන්න ෂෝක් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔයාලත් මේක කාලා තියෙනවද? ඔයාලා කාලා නැත්නම් මේක try කරලා කමෙන්ට් කරන්න. ඒක කොහොමද කියලා. අපි ඉතින් හැමදාම බ්‍රෙක්ෆාස්ට් වලට පාන්, බටර්, ජෑම් එහෙම නැත්නම් සමහර බත් කනවා. ඉතින් ඒ වගේ ඒවට වැඩිය මේක ෂෝක්. මේක දවස පටන් ගන්න හොඳ ස්ටාර්ට් එකක්. මේ vlog එකේ part 2 එකත් මම ඉක්මනට ගේන්නම්. එතකන් ඔයාලා මේක බලන්න. හරිද? ඉතින් මම මේ breakfast එක කාලා ඉවර වෙලා මම මගේ චූටි පෝච්චියට වතුර දැම්මා. මොකද මම ඒකේ චූටි මල්ලට වර්ගයක් පැල කරලා තියෙන්නේ. මම අවුරුද්දකට කලින් මල්ලට 1000ක් තියෙන පැකට් එකක් ඕඩර් කරා. ඉතින් මට ඒක අමතක වෙලා තිබුණේ. ඉතින් දැන් voice over එක කරනකොට නම් මේකේ චූටි පැලත් ඇවිල්ලා. මම පල්ලෙහා comment section එකේ comment එකක් pin කරලා ඔයාලට hint එකක් දෙනවා මේ මොනවාද මම පැල කරේ කියලා හොයාගන්න. අපි බලමු කවද guess කරන්නේ කියලා. මේක මට Christmas වලට hi ඔලි. මට Christmas වලට අම්මලාන් දීපු පොතක්. ඒකේ මම තාම පොඩ්ඩයි වෙන මෙච්චරයි කියලා තියෙන්නේ. ඒක බලන්න ඔයාලා තා කොච්චර ගොඩක් කියන්න තියෙනවද කියලා. ඒ ගොඩෙන්ම මෙන්න මෙච්චරයි තමයි මම කියලා තියෙන්නේ. ඒක මම මෙතන තමයි තියලා තියෙන්නේ. ඒකට යාල ලොකු නිසා. මේ ඉන්නේ ෆ්‍රීරන්. යා මං ආසම ඇනිමේ එකක ඉන්න මේන් කැරක්ටර් එක. එයාත් ගොඩක් පොත් කියවන කෙනෙක්. ඉතින් මම ඒක තමයි යාව ගත්තේ මෙතෙන්ට තියන්න. මේ ටික පිළිවෙලක් කරන්න ඕනේ. හැමතැනම එක එක දේවල් තියෙනවා. මෙතන අනිත් පොත් තියෙනවා. ජර්නල් එක, iPad එක, hair band එක ඔක්කොම තියෙනවා. එහෙනම් මෙතන පොඩක් පිළිවෙල කරමු. කොහොම හරි මේ වෙලාව වෙනකොට නම් මම ගොඩාක් පඩිගින් හිටියේ. මොකද අපේ අම්මයි තාත්තයි කඩේ ගිහිලා තිබුණා කෑම දේවල් ගේන්න. ඉතින් මම අස්කර කර බඩගින්නේ බලන් හිටියේ යාළ එනකන් දවල්ට කන්න. අපේ අම්මලා ඇවිල්ලා මම හිතපිටර නෙමෙයි යාළ මේ කායක පාක් කරලා තියෙන හැබැයි ඒ පේනවා. ආල් පේනවා. අම්මේ ඔයාලා දැක්කද අම්මලා ඇවිල්ලා? හැබැයි යාළුවට මාව ඇහෙන්නේ නැහැ. පාරේ සද්දත් එක කොහොමදවත් ඇහෙන්නේ නැහැ. මොකද පාරෙන් එහා පැත්තේ නවත්තලා තියෙන්නේ. දැන් එන යාළේවි. ඔලි ටික්මන්ට ගිහිල්ලා බලනවා. හැබැයි හට පේන්නේ නැහැ මේ පැත්ත. තමන් කෑවා කාලි ඉවර වෙලා. තමයි ටීවී බලුවා පොඩ්ඩක්. ටීවී බලලා ඉවර වෙලා තව වැඩ ටිකක් මට කරන්න තියෙනවා. ඒ ටික කරන කලින් මට කෝල් එකක් ගන්න තියෙනවා ලංකාවට. කෝල් එකෙන් පස්සේ අපලම මම මොකද කරන්න කියලා. රැකගත්තේ බා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ප්‍රේමී මා ජීවිතේ ඔබ පන අද විඳලන්නේ සොඳුරේ මායම් කලාවේ සායම් සිනා
se payan sale me pimgirare palam tote මම දැන් ඔයාලට කියන්න මම කොහෙද ආවේ කියලා. ගෙදර ඉඳන් විනාඩි 15ක වගේ දුර මට අද තියෙනවා මගේ ෆිසියෝതെරපි සෙෂන් එකක්. අද 5 වෙනි සෙෂන් 6න් අද 5 වෙනි එක. ඉතින් මම ඇත්තටම දැන් ගොඩක් කලින් පැය භාගයකට කලින් ආවේ. මොකද අද ට්‍රේන් නැහැ. ට්‍රේන් තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ටිකක් වෙලාසන් ට්‍රේන් එකේ එන්නවා නැත්නම් ඊළඟ එකේ આવත් මට පරක් වෙයි. ඒක නිසා දැන් මම කරන්නේ මගේ තෙරපි කරන තැන තියෙන ගොඩක් පස්සේ මම දැන් පහු කරගෙන යන්නේ. මම ඉතින් කලින් සතියේත් මේ වගේ වෙලාසන් එන්නලා මේ විදිහට ඈතට යන ඇවිදගෙන ගියා. ඊට පස්සේ විනාඩි 10ක් විතර විනාඩි 10ක් 15ක් ඇවිදගෙන ගිහලා ආයේ පාර පැනලා අනිත් පැත්ත දිගේ ඇවිදගෙන මම යන්න ඕන දැන්ට තියා. නිකන් හිතගෙන වාඩිලා ඉන්නට වැඩිය මට හිතුණා මෙයා ඉන්නක හොඳයි කියලා. ඉතින් හදිසියක් නෑ. ගොඩක් වෙලා තියෙන නිසා මම දැන් ඇවිද යනවා. මං ගෙදර එනකොට පාර දෙපැත්තේ මෙන්න මේ චූටි මාල් ගොඩාක් තිබුණා. ඉතින් මට හිතෙනවා ඔයාලටත් පෙන්නන්න. ඔයාලා දන්නවද මේවට කියන නම? ඉංග්‍රීසි වලින් මේවට කියන්නේ ස්නෝ ඩ්‍රොප්ස් කියලා. ඒ කියන්නේ හිම බිඳු. මොකද මේවා හිම වැටෙන කාලටත් වින්ටර් එකේදී හැදෙන නිසා. හායි මම ස්ටීම් කරා මූණට. මොකද මට භාගයට කීම ඔළුව රිදෙනවා. දැන් මේ 3 වෙනි දවසේ මේ සතියේට මොකද ස්ටීම් කරාම විතරයි ඒක අඩු වෙන්නේ. අනේ මේක අමාරු සනීපයි. මම ස්ටීම් කරලා ඉවරයි. මේ අවුරුද්ද පටන් ගත්තට පස්සේ කියන්නේ ඊටස්සේ පටන් ගෙන දැන් මාසෙ සතියක් වගේ ඒ පටන් ගත්තට පස්සේ මම ස්කින් කෙයා කරන එක ගොඩක් අඩු වුණා. දැන් මට කොණ්ඩේ හදන්නත් ඕනේ. හරිද කොහමද? 2025 අවුරුද්දේ මම සෑහෙන මූණට අනම්මන් දේවල් කරා. හැබැයි අලුත් අවුරුද්දාවත් හරි ඒ දේවල් මට සෑහෙන මගේ ඇරුණා. ඒ කියන්නේ දිනපතාම කරන පොඩි කියන්නේ මූණ හොදනවා, ක්‍රීම් එක ගන්නවා, සීරම් එක ඒ ටික විතරයි. වෙන මොකුත් හරි දෙයක් කරේ නැහැ. ඉතින් මම දැන් හිතුවා අද හරියට මොනවාරි මූණට කරන්න කරලා මම ස්ටීම් කරලා ඉන්නේ. එකෙන් තවත් හොඳයි. ඒක කරලා ඉවර වෙලා මම කොණ්ඩේ හදන්න ඕනේ. මොකද ඔයාලට පේනවා ඇත්තේ කොණ්ඩේ හදන්න පිස්සෙක් වගේ. මොකද මම ඊයේ නෑ නාලේ වල කොණ්ඩේ වේලුවට කොණ්ඩේ හැදුවේ නෑ. ඉතින් මගේ කොණ්ඩේ හැදුවේ නැතුනොත් මෙහෙම තමයි තියෙන්නේ. මේ නඩත් ඊයේ නාලා වේලපු ගම වගේ කොණ්ඩේ ගෙතුවා. ඉතින් ගෙතුවට පස්සේ සමනේ මෙහෙම වෙනවා. ඉතින් මුලින්ම මම මූණ බලමු. මම මුලින්ම මූණ ක්ලෙන්සර් කරලා ඉන්නවා. මේක කොරියන් නෑ. මම කොරියන් ප්‍රොඩක්ට්ස් වලට හරිම ආසයි. මොකද ඒවා හරිම හොඳයි. ඒවා කියන වගේම වැඩක් කරනවා. මම ඉස්සර කියන්නේ 2025 අවුරුද්දේ හැම සතියෙම ඒ කියන්නේ මගේ රූටීන් තිබුණා. මගේ ෆෝන් එකේ තාමත් තියෙනවා රූටීන් ලියලා මේ ඒ රූටීන් වල විදියට හැම සතියෙම ඒ දවසට එක එක ස්කින් කෙයා يعني මොනවාද ඒ දවසට කරන්නේ එහෙම තිබුණා. ඉතින් මම අවුරුද්දේ සෑහෙන කාලයක් يعني අවුරුද්ද වගේ ඒ ටික හරියට කරන් ගියා. හැබැයි අලුත් අවුරුද්ද ආවට පස්සේ ඒ ඔක්කොම නැවතුණා. මම දන්නේ නැහැ කියලා. හරි දැන් මොන හේතුවා ඊළඟ ස්ටෙප් එකට මුන්න කියන්නේ වතුර තියෙන අතර ඩැම්ප් ස්කින් එක කියන්නේ තෙත වෙන්න ඕනේ. හැබැයි ගොඩක් වතුර ඕන නැහැ. ඊගාට මට ඕනි කරන්නේ මෙන්න මේක. මේකත් කොරියන් එකක්. මම මේකට සෑහෙන ආසයි. මේක නම් අරගෙන වැඩි කල නැහැ. ටික ෂෝක්. හරි ෆන් යූස් කරන්න. ඒකේ තියෙනවා මේකට කියන්නේ බබල් පැඩ්ස් කියලා. දැන් ඔයාලට මම පෙන්නන්න. ඒකේ 60ක් තියෙනවා. ඉතින් මේක මම සතියට එක දවසක් හරි සති දෙකකට එක දවසක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින්
මේ හැට මට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගන්න ඕනේ මෙන්න මේක චූටි. මේකෙන් තමයි ගන්න ඕනේ. මගේ තියෙන්නේ ඇතුලේ. මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක ඇපල් සයිඩර් විනගර්. ඉතින් ඒ හින්දා මේකේ ඒ බබල් පෑඩ් එක ඇපල් ගෙඩියක් හැටියට තමයි තියෙන්නේ. මේක පැත්තක බබල්ස් තියෙන්නේ මේ වගේ. ඊට පස්සේ අනිත් පැත්තේ මෙන්න මේ වගේ නිකන් දැලක් තියෙනවා. ඔයාලට පේනවනේ. මේ පැත්තේ එහෙම දැලක්. මේ පැත්තේ බබල්ස්. දැන් බබල් පැත්ත තමයි මුලින්ම ඕනේ ගා ගන්න ඕනේ. මේක හරියම සුවඳයි. මම කොරියන් ප්‍රොඩක්ට්ස් වලට ආස තව එකක් තමයි ඒවා හරියම සුවඳයි. කොහොම හරි මේ දැන් කොරියන් ප්‍රොඩක්ට්ස් වලට ගොඩාක් හරියනවා. ඒවයි කියලා තියෙනවා වගේම රිසල්ට් දෙනවා. ඒ හින්දා තමයි මම වල කැමති ගොඩක්. මේ විදිහට ඒක හැමතැනම මම එහෙම මොනි ගෑවට පස්සේ ඒක අනිත් පැත්ත චුටි දලක් තියෙනවා ඒ පැත්තෙන් මේ වගේ ඒක ආයි මුනේ අතුල්ලන්න ඕනේ. ඒක ස්ක්‍රබ් වෙන්න තියෙන අනිත් පැත්ත. ඒක චූටි වුණාට ඒක මේ මුණ මෙහෙම රවුන්ඩ් ස්ක්‍රබ් කරද්දී ඒක දැනෙනවා. ඔයාලන්ට වැඩක් වෙන්න නා. wait මේ පැත්ත නෙමෙයි මේ පැත්ත. නිකන් මේ බබල් පැඩ්ස් කියන්නේ බබල් දෙනවා. ෆිල්ම් වල. දැන් මේක හොද ගන්න ඕනේ. මේක හොදද්දී බබල්ස් ගොඩාක් ආයෙම මුණ හොදනවා. හොදන කියන්නේ ක්ලෙන්සර් නැතුව නිකන් ආයෙ හොදනවා. නිදා ගන්න කලින්. මොකද මම නිදා ගන්න කලින් ආයෙ අලුතෙන් මුණ හොදන්න ඕනේ කීපාරක් ඊට කලින් හේතුවක්. මම නැත්නම් නිදා ගන්න අමාරුයි. තමන් දැනට කියන්නේ දැන් නිදා ගන්නකොට ආයෙ මුණ හොදලා තව වෙනම රූටින් එකක් තියෙනවා රැට. හැබැයි දැන් මම ගොඩ දවසෙ මුකුත් කරේ නැති හින්දා මේක කරේ. ඉතින් මම ආයෙ හවස හොදනකම් මම දැන් මේ අර බබල් පැඩ්ස් යූස් කරන නිසා එක් සීරම් එකක් විතරක් ගන්නවා. මේකත් කොරියන්. මේක මම උදේට දවල්ට රැට හැම වෙලේම ගන්නවා. මොකද මේක ඒ තරම් හොඳයි. දැන් ඉවරලා තියෙන මොකද මම හැමදාම දෙපාරක් විතර යූස් කරනවානේ. ඒ හින්දා මේක ඉවර වෙලා ආයෙ ගන්න ඕනේ. කොණ්ඩේ හදන්න ඒක තමයි අමාරුම ටිකක්. මොකද මම කොණ්ඩේ ලාවට හරි කරදරයි. මම කොණ්ඩේ බෙදාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට උඩ ටික කොටස් තුනකට තමයි මම කොණ්ඩේ හදන්නේ. මොකද නැත්තම් කරන්න බෑ මේ කීයට. ඊට පස්සේ ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ එක මම මේක මෙතන නම් මියුට් කරනවා. මොකද මේක හරිම සත්තයි. ඒක නිසා නැත්නම් ඔයගලන්ට කන් දෙකට එපා වෙයි මේකේ සද්දෙත් එක වීඩියෝ. මම මේ කොණ්ඩේ හදන වැඩේට නම් ටිකක් කම්මැලි. මොකද මම කොණ්ඩේ හදන්න ගොඩාක් වෙලා යනවා. අනික ලේසි නෑ මේ කොණ්ඩේ හදන්න. හැබැයි ඉතින් හදන්න එපායි. නැත්නම් ඔයාලා දැක්කනේ කොණ්ඩේ අවුල් වෙලා තියෙන හැටි. දැන් මම කොණ්ඩේ හදලා ඉවරයි. තමයි ඉතින් එන්නේ. Okay. මං ගිහිල්ලා අපේ ඔලියට කන්න දෙන්න ඕනේ. යා දැන් කෑ ගහනවා බඩගිනි වෙලා. දැන් වෙලාව හරියට වෙලාව හරියටම දානවා. අපි දැන් ගිහිල්ලා ඔලියට කන්න දෙමු. Hi, බඩගිනිද? Are you hungry? උදේ භාගයක් දුන්නා. ඉතුරු භාගෙ තියෙනවා ෆ්‍රිජ් එකේ. මම කියන්නේ මේක දැන් රත් කරලා තමයි දෙන්නේ. මෙයාට මේකේ සම්පූර්ණ එක දුන්නා වැඩි. ඒක නිසා මුලින්ම මේ පිඟාන රත් කරගන්නවා අපි. ඊපස්සේ මේක පොඩ්ඩක් කඩලා බලන්න ඉන්නවා. Guten Appetit. Kan.
දැන් කලින් මෙතන අස්කරායනට පේනවනේ ආයේ ඒ තිබ්බා වගේම අවුල් වෙලා. කලින් පිළිවෙල කරා. දැන් මේ ටික ආයස් කරන්න ඕනේ. අස් කරලා ඉවර වෙලා අපි හම්බෙමු. අදවල් රැට කන්නේ නැහැ. මොකද අපි හවස වෙලා තමයි දවල්ට කෑවේ. මොනවාද මට කන්න දෙන්නේ රැට? පොඩි දෙයක් කන්නේද? මම යෝගට් මං කන්නේ එක කුට්ටිය දැකලා ලොකු ඇදි නෑ එච්චර මේ අපේ අම්මා හැදුව මාරම රසයි බට්ටු දවස් 4යි 4න් ඉවරයි ඒකයි කෝපි එක කිරි කෝපි නෙස්කේ අම්මා හදපු රසම කේක් එක ආයෙ ලබන මාසෙකට එකයි නැත්නම් ඉතින් කේක් කාලා පාත් එක මං කලින් අස් කරනවා කිව්වට ඇත්තටම අස් කරේ නෑ. මම කෑම එක අරගෙනම ඇවිල්ලා කේක් එකයි ඒක අරගෙන ඇවිල්ලා ඒක කකා බිබී තමයි අස් කරේ. අස් කරලා ඉවරලා මම iPad එකේ පොඩි වැඩ වගේක් කර තමයි හිටියේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේක part 1. මේකේ part 2 එක මම ඉක්මනටම ඔයාලට ගේන්නම්. ඉතින් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් ඉක්මනටම අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye.